මෙතුලක්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයගොල්ලෝ සියලු දෙනාම මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි හැමෝම ඉතාමත්ම කාර්යබහුල ජීවන රටාවක් තමයි ගත කරන්නේ. ඒක නිසා අපි මාසෙකට සැරයක් හරි ගත වෙන හැම මොහොතක්ම සතුටින් පවුලේ අයත් එක්ක එකතු වෙලා ගත කරන්න අපි හැමෝම කැමතියි. ඒක නිසා තමයි මාසෙකට සැරයක් හරි නැත්නම් පුළුවන් හැම වෙලාවෙම ගෙදරින් එළියට ගිහිල්ලා ළඟ තියෙන පන්සලකට හරි ගිහිල්ලා අපි අපේ මනස සැහැල්ලු කරගන්න බලන්නේ. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ වගේ ගමනක් ඇත්තටම කිව්වොත් ට්‍රිප් එකක් අරේන්ජ් කරනවා නම් කොහොමද අපි ඒක අපිට ගැළපෙන විදිහට අපේ බජට් එකට ගැළපෙන විදිහට අපේ එදිනෙදා කාර්යයන් වලට බාධා නොවන විදිහට දැන් ළමයිගේ ක්ලාසස් තියෙනවා ඒවා පාඩු වෙන්නේ නැති වෙන විදිහට අපි කොහොමද අරේන්ජ් කරන්න කියලා මම කතා කරන්නේ මගේ අත්දැකීම මම හිතනවා ඒකෙන් ඕගොල්ලන්ටත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙනම් අපි අද යමු අද වීඩියෝ එකට. ඉතින් අපි ගෙදරින් පිට නිවාඩුවකට කොහේ හරි යන්න තීරණය කරනවා නම් ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ යන තැන කොතනද කියලා. අපි ළඟපාතක තැනක් නම් එක දවසින් ගිහිල්ලා යන්න පුළුවන්. දුර තැනක් නම් දවස් 2-3ක් ගත වෙන්න පුළුවන්. එතකොට අපි ඒකට යොදා ගන්න ඕනේ දවස පවුලේ ඉන්න හැමෝමත් එක්කම සාකච්ඡා කරලා ඒගොල්ලන්ට හැමෝන්ටම පහසු දවසක් තමයි අපි තෝරගන්න ඕනේ. දැන් දරුවන්ට ක්ලාසස් තියෙනවා. ඒ ක්ලාසස් මගහැරෙන්නේ නැති වෙන. එතකොට කාර්යාල වලින් නිවාඩු ගන්න පහසු දවසක් වෙන්න ඕනේ. හස්බන්ඩ් වැඩ තියෙනවා නම් ඒවා පාඩු වෙන්නේ නැති වෙන විදිහට එහෙම අපි නියමිත දවසක් යොදා ගන්නවා. ඊට පස්සේ අපිට ඊළඟට ප්‍රශ්නේ තමයි එන්නේ අපි මොන ස්ථානද දැන් නරඹන්න යන්නේ කොයි තැන්වලද නවතින්නේ. දැන් පළවෙනි දවසේ නවතින්නේ කොහෙද, දෙවෙනි දවසේ නවතින්නේ කොහෙද, තුන්වෙනි දවසේ ඉන්නේ කොහමද, ඒව අපි අරේන්ජ් කරගන්න ඕනේ. ඔක්කොම පවුලේ හැමෝමත් එක්කම කතා කරගෙන. මොකද සමහරව එක්කෙනෙක් යන්න කැමති තැන අනෙක් කෙනා කැමති නැහැ. ඉතින් මේ හැමෝන්ටම ගැළපෙන විදිහට අපි කතා කරලා ඒක යොදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි යන දවසක් තීරණය කරගත්තට පස්සේ දවස් ගානක් තීරණය වුණාට පස්සේ ඊළඟට බලන්න ඕනේ අපි ඒ නවතින තීරණය කරගත්ත තැන්වල නවාතැන් පහසුකම් කොහොමද කියලා. ඉතින් දැන් මේ කාලේ ගොඩක් තාක්ෂණයේ දියුණුවයි. ඔයගලන්ට එක වෙබ්සයිට් තියෙනවා. එහෙම බලලා බුක් කරගන්න පුළුවන් තැන් booking.com කියලා තියෙනවා. තව trip advisor කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකිනුත් බලලා ඔයගලන්ට බුක් කරගන්න පුළුවන්. රාජ්‍ය ආයතන වල සේවය කරන අයට නම් සර්කිට් බංගලෝස් තියෙනවා. ඒක රාජ්‍ය ආයතන වලට අයත් සර්කිට් බංගලෝස් දිවයින පුරාම තියෙනවා. ඒව බලලා බුක් කරගන්න පුළුවන්. සමහර රාජ්‍ය ආයතන වල ඒවා ඔන්ලයින් බුක් කරන්න පුළුවන්. සමහර ඒවා ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එකේම තමයි බුක් කරගන්න වෙන්නේ. ඔයගොල්ලන්ට කාට හරි අවශ්‍යයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. ඒවා කොහොමද බුක් කරගන්නේ කියලා. හරි. දැන් ඔන්න යන තැනක් තීරණය කරගත්තා. යන දවසත් හරියටම ඩේට් එකත් ෆික්ස් කරගත්තා. දැන් ඊළඟට නවතින තැනත් බුක් කරගත්තා. ඊළඟට තමයි වැදගත්ම දේ තියෙන්නේ. කොහොමද අපි ගමනට අවශ්‍ය විදිහට බජට් එක ප්ලෑන් කරගන්නේ කියලා. ඉතින් බජට් එක ප්ලෑන් කරනකොට වැදගත්ම දේ තමයි අපි කොහොමද ගමන යන්නේ කියලා. ඒ කියන්නේ තමන්ගේ වාහනයෙන් යනවා නම් ඒකට පෙට්‍රල් වලට හරි ඩීසල් වාහනයක් නම් ඩීසල් වලට හරි ගාණක් වෙන් කරන්න ඕන. එතකොට තව ට්‍රේන් එකේ යන අදහස් කරගෙන ඉන්නවා නම් ගවර්න්මන්ට් සර්විස් එකේ ඉන්න අයට නම් වර්ෂයකට නිදහස් දුම්රිය ප්‍රවේශ පත්‍ර 3ක් ගන්න පුළුවන්. ඒ ෆැමිලි එකටම එක්ක. එතකොට ඒකට ගෙවන්න වෙන්නේ නැහැ ගොඩක්. එතකොට අපි හොලිඩේ රිසෝට් එකක් බුක් කරගෙන යනවා නම් ඒකට වෙනම ගාණක් ගෙවන්න වෙනවා. සමහර තැන් තියෙනවා ඒ කෑමත් එක්කම අපිට බුක් කරන්න පුළුවන්. සමහර තැන් සෙපරේට් හෝම් එකක් විදිහට වගේ තියෙනවා. අපිට උයාගෙන කන්න ඕන කැමති නම් ඒ විදිහට පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඒ යන දවස් ගානට කොහේ හරි පිටින් කෑම ගන්න එහෙම හිතාගෙන යනවා නම් ඒ තැන් හරියට අරේන්ජ් කරගෙන යන්න ඕනේ. මොකද නැත්තම් දැන් කෑමට ගන්න තැන් හොය යන්න ගියාම වෙලාව යනවා, කාලය අපත යනවා. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයා ගන්න පුළුවන් එහෙම.
ඉතින් ඕගොල්ලෝ එහෙම පිටින් කෑම ගන්න බලාගෙන යනවා නම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කරගෙන යන හෙළ බොජුන්හල් තියෙනවා ලංකාවේ ප්‍රදේශ කිහිපයකම. සීගිරියේ එහෙම යනකොට සීගිරිය එකක් තියෙනවා හොඳ ස්ටෝල් එකක් ඒගොල්ලන්ගේ. තව නුවරඑළිය ටවුන් එකේ වික්ටෝරියා පාක් එක ළඟ තියෙනවා. අපි සිරිපාදිගේ වෙලාවේදී එතනින් තමයි කෑවේ. අපි නුවරඑළිය ගියත් උදේට කන්න හැම එතනට යන්නේ දේශීය කෑම ගොඩාක් තියෙනවා. ඒකේ ওই ඩයබටික් අයට පුරක්කම් රොටි පුරක්කම් කැඳ ඒ වගේ හිමත් ගන්න පුළුවන්. ඉවිලේ උණුවෙන් හදලා දෙනවා. ඉතින් ඒක සෞඛ්‍ය ආරක්ෂිතව අපිට කෑමට ගන්න පුළුවන්. හැබැයි ඒකන දිවා ආහාරය එහෙම නැහැ. ඔය ස්නැක්ස් වගේ එහෙම ගන්න පුළුවන්. මම ඒකේ කාපු රසම දේ තමයි පොලොස් කට්ලට්. මම ඉස්සෙල්ලම කෑවේ බත්තර මුල කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන හෙළ බොජුන්හලක්. ඒකෙදි තමයි මට ඉස්සෙල්ලම හම්බුනේ පොලොස් කට්ලට් එක. ඇත්තටම හරිම රසයි. මම ඉතින් හෙළ බොජුන්හලකට ගියොත් හොයන්නේ මේ පොලොස් කට්ලට් එක. හරිම රසයි. නුවරඑළිය පැත්තේ යනවා නම් පොටපොලක් තියෙනවා හෙළ බොජුන්හලක්. ඒකත් හොඳයි. විවේ වොෂ්රූම් පාස්කම් තියෙනවා. මම නම් ගොඩක් වෙලාවට කරන්නේ පළවෙනි දවසේ ගෙදරින් කෑම හදාගෙන යනවා. උදේටයි දවල්ටයි. උදේට ගොඩක් වෙලාවට ඔය මග නවත්තලා කන්න පුළුවන් වෙන විදිහට ඇට જાතියක් එක්ක තම්බගෙන යනවා. නැත්නම් නූඩල්ස් එකක් ඒ වගේ හැන්දකින් කන්න පුළුවන් දෙයක් අරගෙන යනවා. මොකද මගදී එහෙම අර නවත්තන්න තැනක් හම්බ වුණේ නැත්නම් එහෙම කෑම ගන්න අත හොදන්න තැන් හොයන්න ඕනේ. ඉතින් කරදරයිනේ. ඒක නිසා මම ඒවට ලෑස්ති වෙලා අර වගේ දෙයක් අරන් යනවා. ඒක දැන් අපිට උදේට වෙන කොහේ හරි හොඳ තැනක් හම්බ වුණොත් කන්න හොටෙල් එකක් හරි රෙස්ටුරන්ට් එකක් හරි අපිට හම්බ වුණොත් කන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වුණොත් මම අර ඒ ගෙනියන එක මගදී ওই කාර් එක ඇතුලේදී බඩගිනි කියන වෙලාවට කඩල ටික හරි කවුපි හරි ඒ තම්බන්ගේ එක නූඩල්ස් එක හරි. දැන් අපි හයිවේ එකේ වගේ යනවා නම් එහෙම අපිට කැමති දෙන නවත්තන්න බෑනේ. වැලිපෙන්න තමයි සර්විස් ස්ටේෂන් එකේ තියෙන්නේ. ඉතින් සර්විස් ස්ටේෂන් එකේ කම ඉන්න ඕනේ ළමයින්ට නවත්තලා කෑම බීම දෙන්න. ඒක නිසා වාහනේ ඇතුළේදීම කන්න බොන්න දෙන්න පුළුවන්. ඔය පොඩි පොඩි ಜಾති ටිකක් මතක් කරලා දාගෙන යන්න ඕනේ. වාහනේ නම් ගමන යන්න දාගත්තේ මම ගොඩක් වෙලාවට වතුර හිම ඒ අවශ්‍ය දවස් ගානට වතුර හිම ගෙදරින් අරගෙන යනවා. මොකද නැත්තම් මගදී කියන්න බෑනේ. ඉතින් මදිනෝතින් කඩෙන් වතුර බෝතල් ගන්නවා. නමුත් ළමයින්ට ඕන හින්දා අවශ්‍ය වෙලාවට වතුර තියෙන්න ඕනනේ බොන්න. ඉතින් ඒක නිසා මම ගෙදරින් වතුරත් අරගෙනම තමයි යන්නේ වාහනේ යනවා නම්. ට්‍රේන් එකේ එහෙම යනවා නම් ඉතින් ඒ වතුර බෝතල් අරගෙන යනවා. ඉතින් මගදී ඉවර වුණොත් ඉතින් මගදී ගන්නවා. ඔයගොල්ලෝ වතුර ගැන නම් විශේෂයෙන් අවධානය යොමු කරන්න. මොකද මේ දවස්වල විශේෂයෙන් පෑවිලා තියෙන නිසා වතුර අත්‍යවශ්‍යමයි ළමයින්ට. එතකොට දවල් කෑම නම් පළවෙනි දවසට මම ගොඩක් වෙලාවට ගෙදරින් හදාගෙන යනවා. රයිස් කුකර් එකේ බත් එක හරි ගසගෙන ඒකම අරගෙන යනවා. මිරිසට මොකක් හරි හොදි જાතියක් ටෙම්පරාදු කරලා හදාගෙන යනවා. ඊට අමතරව මම ඔය පොඩි පොඩි බැදුම් જાති ටිකක් හදාගෙන යනවා. ඔය අලු කෙසෙල් බැදුමක්, එතකොට රටකජු මික්ස් කරපු බැදුමක්, සීනි සම්බෝලයක් වගේ පොඩ හරි ගස්සගෙන යනවා. මොකද මගේ පුතා වෙජිටේරියන්. ඉතින් එහෙම එයා මස් මාළු මික්ස් වෙලා කන්නේම නැහැ. ඉතින් එයා කැමති නැහැ. ඉතින් ඒක නිසා එයාට කෑම හොයන්න අමාරු හින්දා මම කොයි කොහොම වුණත් ලෑස්ති පිට යනවා. ඒ මොනවා හරි දෙයක් හදාගෙන. ඒකට පහුවෙන්දට උනත් තියාගන්න පුළුවන්. ඒක නිසා මේ එයාටත් ඕන විදිහට මම ඒක හරි ගස්සගෙන යනවා. ඔයගොල්ලොත් ඒ වගේ අවශ්‍ය විදිහට රේන්ජ් කරගෙන ගියා නම් ඔයගලන්ටත් ගමන ලේසි වේවි. එතකොට ට්‍රේන් එකේ යන්න මම රේන්ජ් කරගෙන ඉන්නවා නම් ගොඩක් වෙලාවට ඉතින් බර උස්සගෙන යන්න බෑනේ. ඇඳුම් බෑග් තියෙනවා, වතුර බෝතල් ඒවත් අරගෙන යන්න ඕන නිසා ගොඩක් වෙලාවට කලින් මම රේන්ජ් කරගන්නවා අපි නවතින්නේ කොතනද. මගදී කන්න පොඩි කෑම જાති ගෙනියනවා. නමුත් දවල්ට කන්න, රැයට කන්න එහෙම කොහොමද කොතනින්ද කන්නේ කියලා කලින් මම රේන්ජ් කරගෙන තමයි යන්නේ. නැත්තම් මම කියන්නේ මේ පුතාට එහෙම කෑම හොයන්න අමාරුයි කියලා. ඒක නිසා ඒ වගේ කලින් රේන්ජ් කරගෙන තමයි යන්නේ කෑම ගන්න තැන. එතකොට තව අපිට අමතර ගාණක් වෙන් කරගන්න වෙනවා. දැන් අපි කොහේ හරි ගමනක් යනවා නම් ඒ ගමන සිහිපත් වෙන්න මොනවා හරි එහෙන් අරගෙන එනවා. එතකොට අපි දැන් නුවරඑළිය වගේ යනවා නම් එහෙ නැවුම් එළවලු පළතුරු තියෙනවා අපිට.
අපි ඒවා අරගෙන එනවා. ඉතින් ඒ වගේ අරන් එන්න අපිට අමතර ගාණක් තියාගන්න වෙනවා. ඊළඟට ගමනට ගෙනියන දේවල් ටික ලෑස්ති කරගන්න ඕනේ. ඇඳුම් පැළඳුම් දැන් හීතල පැත්තකට යනවා නම් හීතලට අවශ්‍ය කරන ඇඳුම්. එතකොට දැන් සීගිරිය වගේම යනවා නම් අවුව යන්න වෙනවා. එතකොට තොප්පි ඕන වෙනවා. කැප් ඒ වගේ ඒවා. එතකොට Tamanට අවශ්‍ය බඩු ටික ලෑස්ති කරලා කලින් දවසේ පැක් කරලා තියාගන්න ඕනේ. නැත්නම් එදාට යන වෙලාවට ඒවා ලෑස්ති කරගන්න අමාරුයි. ඊළඟට අත්‍යවශ්‍යම දේ තමයි තමන් ගන්න මොනවා හරි බෙහෙත් තියෙනවා නම් ඒවා ගෙනියන්න අමතක කරන්න එපා. ඉන්හේලර්ස් ගන්න අය ඉන්නවා නම් අනිවාර්යෙන් ඉන්හේලර්ස් අරගෙන යන්න ඕනේ. ඊට අමතරව ඔය පැනඩෝල්, සිද්ධාලේප, සමහන් එකක් ඒ වගේ පොඩි පොඩි අත් බෙහෙත් කරගන්න ඕන දේවල් ටිකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් තමන්ගේ වාහනයක යනවා නම් ඩ්‍රයිව් කරන්න මාරුවෙන් මාරුවට තව හරි ඩ්‍රයිවිං දන්න කෙනෙක් යනවා නම් හොඳයි. නිදිමත නම් ගොඩක් වෙලාවට ඩ්‍රයිව් කරන්න එපා. වාහනේ මගදී කොහේ හරි හොඳ තැනක නවත්තලා පොඩ්ඩක් නිදාගෙන ඉඳලා යන්න. මම නම් හස්බන්ඩ්ට නිදිමතයි නම් ගොඩක් වෙලාවට එයාට නිදා ගන්න දීලා එයා නම් ඩ්‍රයිව් කරන්නේ එයා නිදා ගන්න දීලා පොඩි දෙන්නවත් අරගෙන පොඩ්ඩක් අවට පොඩ්ඩක් ඇවිද කතා කර ඔය ෆොටෝස් අරගෙන එහෙම ඉන්නවා. එතකොට මම ඉස්සරහා ෂීට් එකේ වාඩි වෙලා යනවා නම් එයාත් එක්ක කතා කර යනවා මිසක් මම නිදාගන්නේ නැහැ. මට කොච්චර නිදිමත තිබුණත්. ඉතින් ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මොකද අපි මේ හැමදේම කරන්නේ අපේ පවුලේ අයත් එක්ක ජීවිතේ සතුටින් ගත කරන්නේ. ඉතින් අපි ගමනක් බිමනක් ගියත් ගෙදරින් ගෙනියන සතුට ඒ විදිහටම අරගෙන ඉන්න ඕනේ. ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ආදරෙන් ඉල්ලලා හිටිනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙයි කියලා. ඔයගලන්ට පුළුවන් මගේ channel එක subscribe කරන්න, bell icon එකත් press කරන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයගලන්ට මොන හරි ඉදිරියේදී ගේන ඕන වීඩියෝ තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔබ සැමට සුබ දවසක්.